බෙල් පෙප වගාවේ කප්පාදු ගැන අද කතා කරන්නේ මේ දවස් 35ක් වගේ වෙන වගාවක් තියෙන්නේ. මෙන්න මල් හට ගැනීම ආරම්භ වෙලා තියෙන මල් පිපීම ආරම්භ වෙලා තියෙනවා. පේනවා. එතකොට විවිධ භෝගවල කප්පාදු ක්‍රම වෙනස්. එතකොට කප්පාදුවකදී අතු, පත්‍ර, මුල්, මල්, පල කියන සීලු කොටස් විවිධ භෝගන් වලදී විවිධ අවස්ථාවලදී කප්පාදු කිරීම සිදු කරනවා. බෙල් පෙප වගාවෙත් කප්පාදු කිරීම තමත් වැදගත්. එකට හේතුව තමයි අපි වර්ග අඩි 1000ක පැල 300ක් වගේ ප්‍රමාණයක් තමයි නඩත්තු කරන්නේ. එතකොට මේක අධිගණත්ව වගාවක් විදිහට තමයි යන්නේ. පැල අතර අඩි 1.5 පරතරයක්, ඒ වගේම මේ පේලි අතර අඩි 2.5 පරතරයක් තබාගෙන පැල 300ක වගේ ප්‍රමාණයක් වර්ග අඩි 1000ක් තුල නඩත්තු කරනවා. එතකොට ඒකෙදි අපිට වැදගත් වෙනවා මේ කප්පාදුව. සාමාන්‍යයෙන් බෙල් පෙප පැලයක් මේ විදිහට සිටවලා මාසයක් වගේ වෙද්දි අඩියක් විතර උසින් මේ වගේ දෙකට බෙදෙනවා. ඒ වගේම නැවතත් මේ දෙකට බෙදී තමයි මේ කුඩට ව්‍යාප්ත වෙන්නේ. එතකොට අපි මේක කඳන් දෙකක් විදිහට තමයි කප්පාදුව සිදු කරන්නේ. මේ තියෙන්නේ කඳන් දෙක, මේ ප්‍රධාන කඳන් දෙකක් විදිහට තමයි කප්පාදු කරන්නේ. එතකොට අපිට මේක වගාව නඩත්තුව ලේසි. එහෙම නැති වුණොත් විශාල අතු ප්‍රමාණයක් බෙදලා තිබ්බොත් යට පත්‍රවලට ආලෝකය නොලැබීමෙන් ශාකයේ වර්ධනය, ඒ වගේම අස්වැන්න බලපෑමක් සිදු වෙන්න පුළුවන්. ඒකෙදි බෙල් පෙප වගේ පළවෙනි කප්පාදු විදිහට අපි කප්පාදු සිදු කරන්නේ මෙන්න මෙතනින් එන මේ මල. ඒ කියන්නේ මේ බෙදීමේදී බලන්න සෑම පැලයකම පළවෙනියට බෙදෙන තැනින් මල් හට ගැනීම, පුෂ්ප මූලාකෘති හට ගැනීම ආරම්භ වෙලා තියෙනවා. පේනවා ඇති සෑම පැලයකම මේ පුෂ්ප මූලාකෘති හට ගැනීම ආරම්භ වෙලා තියෙනවා. එතකොට අපි පළවෙනි කප්පාදු විදිහට මේ මෙතන තියෙන මල් ඉවත් කර ගැනීම සිදු කරන්න ඕනේ. මෙවැනි කප්පාදුවක් කරන්න හේතුව තමයි මෙතන මේ හටගන්න මලෙන් ගෙඩියක් හට ගැනීම ආරම්භ වුණොත් ශාකයෙන් ලබා දෙන පෝෂක වලින් වැඩි කොටසක් මේ ගෙඩිය නිෂ්පාදනයට වැය වෙනවා. එතකොට මේක බෙල් පෙප කියන්නේ මාස 8ක් 10ක් තියාගන්න පුළුවන් භෝගයක්. එතකොට ශාකයේ වර්ධනය අඩාල වෙනවා. මෙම ගෙඩිය වර්ධනය වෙන්න දුන්නොත් සමහර ගොවි මහතුන් මෙතනින් එන ගෙඩිය ගන්න. මොකද මෙතන එන ගෙඩිය ටිකක් හොඳට වැඩි බරකින් යුක්තව හැදෙනවා. නමුත් මේකෙදි අපිට පසු කාලීනව බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මේ ස්ථානෙන් එන මල ඉවත් කරලා එතන ගෙඩි හැටි ගැනීම නවත්තගෙන. ඒ වගේම මං කිව්වා කඳන් දෙකක් විදිහට තමයි අපි මේක ඉහළට ගෙනියන්නේ කියලා. මෙන්න මේක බලන්න මේ ශාකයේ මෙතන අතු 3ක් ඇවිල්ලා තියෙනවා. 1යි 2යි 3යි. එතකොට මේ පළවෙනි කප්පාදුවේම හොඳ අතු දෙකක්, දිරි අතු දෙකක් ඉතුරු කරලා ඉතුරු අතු අපි ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. මේක මූලික අවධියේම සිදු කරනවා හොඳයි. මොකද එහෙම නැත්නම් ඒ අත් වර්ධනයටත් ශාකයෙන් ලබා දෙන පෝෂක වලින් යම් ප්‍රමාණයක් වැය වෙන නිසා. ඒකට එතන තියෙන මල් දෙකත් අයින් කරන්න ඕනේ. මේ විදිහ කප්පාදු සිදු කරාම මේ ගහේ මෙතන වාලයක් ඇති වෙනවා. මේ බලන්න. ඒකට මේ හතරේ මෙම ස්ථානයේ දිලීර ශාකයට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දිලීර නාශකයක්, මැංගෝසෙප් වගේ දිලීර නාශකයක් මේ කප්පාදුවෙන් පස්සේ ස්ප්‍රේ කිරීම තාමත් වැදගත්. එහෙමත් නැත්නම් අපිට මැංගෝසෙප් වගේ දිලීර නාශකයක් අල්පයක් විදිහට හදාගෙන බුරුසුවකින් මේ ස්ථානයේ ආලේප කිරීමක් කරන්න පුළුවන්.
මේ විදිහට තමයි පළවෙනි කප්පාදුව සිදු කරන්නේ බෙල් පෙපර් වගාවේ. මේ ශාකයේ කතන් 3ක් විදිහට වර්ධලා තියෙනවා. 1යි 2යි 3යි අතු 3ක් තියෙනවා. ඒකට අතරත් මල් දෙකක් හටගෙන තියෙනවා. මම මල් දෙක මුලින් ඉවත් කරගන්නම්. ඊට පස්සේ මේ දෙක තමයි හොඳින් වර්ධනය වූ අතු දෙක. අපි ඒ අතු දෙක ඉහළට යන්න තියලා ඉතුරු අතු ඉවත් කිරීම සිදු කරගන්නවා. ඒක අනිවාර්යයෙන්ම දිලිරනාශයක් යෙදීම කළ යුතු වෙනවා මේ කප්පාදුවෙන් පස්සේ. මේ විදිහට තමයි බෙල් පෙපර් වගාවේ පළවෙනි කප්පාදුව සිදු කරන්නේ. ඒක මාස 1කමාරක් ඇතුළත සිදු කිරීම ඉතාමත් වැදගත්. මල් පිපීම ආරම්භ වෙලා තියෙන්නේ. ඒකට මේ මලකින් මේ මලක් ගෙඩියක් බවට පරාගෙන වෙලා ගෙඩියක් බවට පරිවර්තනය වීමට පෙර ඉවත් කර ගැනීම තමයි වඩාත්ම සුදුසු. බෙල් පෙපර් වගාවේදී අවස්ථා කිහිපයකදී ශාකයේ වර්ධනයත් එක්ක කප්පාදු කිරීම කිහිපයක් සිදු කරන්න වෙනවා. ඒවත් ඉදිරියට අරගෙන එන්නම්. එහෙනම් සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.